ඔයා කවදා හරි හිතලා තියෙනවද මට මිනිස්සු අතර ඉන්න එකක් වඩා තනියෙන් ඉන්න එක සැනසීමක් වගේ දැනෙනවා කියලා? නැත්නම් මට තනියම ඉන්නකොට එනර්ජි අඩු වෙලා වගේ දැනෙනවා. මට යාළුවෝ එක්ක hina වෙලා ඉන්නකොට ජීවිතේ ෆීල් වෙන්නේ කියලා. මේ දෙකෙන් එකක් හරි ඔයාට ෆිට වෙනවා නම් ඔයා ඉන්ට්‍රෝවර්ට්ද එක්ස්ට්‍රෝවර්ට්ද කියන ප්‍රශ්නය හරිම වැදගත් එකක්. ජීවිතේ බොහෝ වෙලාවට අපි අපිටම නොදැනී අපි කවුද කියන එක අමතක වෙලා ඉන්නවා. අපි අනිකුත් මිනිස්සුන් වගේ වෙන්න try කරනවා. හැබැයි ඇත්තටම ඔයාගේ ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ ඔයාගේ natural personality එක ඇතුලේ. ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් කියන්නේ තනියෙන් ඉන්නකොට තමයි ඔහු හෝ ඇය තමන්ගේ බෙස්ට් වර්ෂන් එක වෙන්නේ. ඒක තනිවම ඉන්න එකට කැමතිවීමක් නෙවෙයි. ඒක තමන්ගේ මයින්ඩ් එක රීචාර්ජ් වෙන විදිහක්. ඉන්ට්‍රෝවර්ට් කෙනෙක්ට ලොකු ක්‍රවුඩ් එකක් ඇතුලේ ඉන්න එක ගොඩක් කරදර සහිත වෙනවා. ඒත් ඒක අඩුපාඩුවක් නෙවෙයි. ඒක ඔයාගේ නේචර් එක. ඔයාගේ විදිහ. ඔවුන් ගොඩක් වෙලාවට ගැඹුරින් හිතන අය. ඇතුළට බලනවා, හිතනවා, විශ්ලේෂණය කරනවා. ඔවුන් කතා කරනකොට එක වචනයක්වත් බරක් ඇතුව කතා කරන්න කැමැත්තෙන් තමයි කතා කරන්නේ. එක්ස්ට්‍රෝවර්ට් කෙනෙක් නම් ජීවිතේ ශක්තිය එන්නේ පිටත සමාජයෙන්. මිනිස්සු සංවාද සිනහවන් මේ හැම දෙයක්ම ඔවුන්ට ෆුවල් එකක් වගේ. එක්ස්ට්‍රෝවර්ට් කෙනෙක්ට සෝෂල් ඉවෙන්ට්ස්, පාර්ටීස්, ගැදරින්ග්ස් මේවා ස්ට්‍රෙස් එකක් නෙවෙයි. මේවා ඔවුන්ට ලයිෆ් එකක්. ඔවුන් ඉතාම ඕපන්. එක්ස්ප්‍රස් වෙන්න බය නෑ. නව මිනිස්සු හමුවෙන්න කැමති. හැබැයි මේ දෙකෙන් එකක් වෙන්න ඕන කියලා නීතියක් නැහැ. බොහෝ දෙනා මේ දෙකේ මික්ස් එකක්. සමහර දවස්වල ඔයාට ක්‍රවුඩ් එකක් ඕනේ. සමහර දවස්වල ඔයාට සයිලන්ස් එක ඕනේ. ඒක නෝමල්. ඒක වීක් එකක් නෙමෙයි. ඒක බැලන්ස් එකක්. ඒ වගේ අයට කියන්නේ ඇම්බිවර්ඩ්ස් කියලා. ඔයාට සමහර වෙලාවට සෝෂල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඩිසපියර් වෙන්න පුළුවන්. මෙතන තියෙන වැදගත්ම පාඩම තමයි ඔයා ඉන්ට්‍රෝවර්ට්ද එක්ස්ට්‍රෝවර්ට්ද කියන එකට වඩා ඔයා වීම. ලෝකේ සමහර වෙලාවට එක්ස්ට්‍රෝවර්ට්ලට වැඩි වැලියු එකක් දෙනවා. ටෝකටිව් වෙන්න, අවුට්ගෝයින් වෙන්න කියලා කියනවා. හැබැයි නිශ්ශබ්දව ඒකේ තියෙන පවර් එක හොඳින් විඳින්න එයාලට පුළුවන්. ඉන්ට්‍රෝවර්ට් කෙනෙක්ගේ සයිලන්ස් එක ඇතුලේ අයිඩියාස් තියෙනවා. ක්‍රියේටිවිටි තියෙනවා. ගැඹුරක් තියෙනවා. එක්ස්ට්‍රෝවර්ට් කෙනෙක්ගේ එනර්ජි එක ඇතුලේ කනෙක්ෂන්ස් තියෙනවා. ඔපොර්චුනිටිස් තියෙනවා. ඉන්ෆ්ලුවන්ස් තියෙනවා. දෙකම හරිම බලවත්. ඔයා ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් නම් ඔයා වෙන කෙනෙක් වෙන්න try කරන්න එපා. ඔයා එක්ස්ට්‍රෝවර්ට් කෙනෙක් නම් ඔයාගේ ලයිට් එක ඩිම් කරන්න එපා. ඔයාගේ ජීවිතේ සාර්ථකත්වය එන්නේ ඔයාගේ ඇත්ත තත්ත්වය ඇක්සෙප්ට් කරපු දවසට. ඒක වර්ධනය කරපු වෙලාවට. ඒ නිසා අදින් පස්සේ ඔයා වෙන කෙනෙක් වෙන්න try කරන්න එපා. මම කවුද කියන ප්‍රශ්නයට honest answer එකක් දාන්න. ඒ ආන්සර් එක තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන්නේ. විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා.